සුබ දවසක් වේවා කියලා ඔයාලා හැමදෙනාම අද තාතරින් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 2018 ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නේ කොහොමද කියන එක. මේකේ කොටස් තුනක් තියෙනවා. අපි බලමු මේකේ පළවෙනි කොටසෙන් කොහොමද මොකක්ද මේකේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා. මේකේ අහලා තියෙන්නේ write the image scale with key signature in ascending and descending order in the G clef using the given rhythm. Insert the correct time signature. මේ වගේ ප්‍රශ්නයකට අපි උත්තර ලියනකොට මුලින්ම කරන්න ඕනේ මේකේ අපට කරන්න කියලා තියෙන වැදගත් කොටස් ටික මෙන්න මේ විදිහට වෙනම ලියා ගන්න එක. අපට ලියන්න කියනවා මේකෙදි image scale එක. මම image scale එක ලියලා තියෙනවා. ඒ වගේම ලියන්න තියෙන්නේ with key signature. ඒ කියන්නේ අපි මෙන්න මේ විදිහට දාලා තියෙන accidental වෙනුවට අපි මෙන්න මේ විදිහට key signature එක දාලා ලියන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා මේක G clef එකේ ලියන්න කියලා. G clef එක කියලා කියන්නේ treble clef එකට. ඒ වගේම මේකේ time signature එක යොදන්න කියලා කියනවා. ඒ වගේම අපිට දැන් පේනවා මේකේ time signature එක යොදලා නැහැ. අපි මේකේ time signature එක හොයලා තමයි යොදා ගන්න වෙන්නේ. time signature එක හොයනකොට ලේසිම විදිහ තමයි මේ දීලා තියෙන මෙලඩි එකේ අපි බලන්න ඕනේ notes කොහොමද group කරලා තියෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඉතින් මේක notes group කරලා තියෙන විදිය අධ්‍යයනය කරනකොට dotted projects දෙකක් විදිහට තමයි notes group කරලා තියෙන්නේ. dotted projects දෙකක් විදිහට notes group කරපුවාම අපි මේකට කියනවා compound dual time signature එකක් කියලා. ඒ කියන්නේ 6/8 time signature. ඒ වගේම ඔයාලට මතක ඇති compound triple time signature. ඒ කියන්නේ 9D. ඒක group කරලා තියෙන්නේ dotted projects තුනක් විදිහට. ඊට පස්සේ ඔයාලට මතක ඇති compound quadruple time signature. ඒකට අපි 12/8 කියලා කියනවා. මේක group කරලා තියෙන්නේ dotted projects හතරක් විදිහට. දැන් ඔයාලට මේක පේන්න ඇති dotted project දෙකක් විදිහට තියෙන්නේ. ඒ හින්දා මම මේකට 6/8 කියලා දාලා තියෙනවා. මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට ඔයාලා මතක තියාගන්න ඕනේ මුලින්ම දාන්න ඕන මෙන්න මේ විදිහට clef එක. ඊට පස්සේ දාන්න ඕන මෙන්න මේ විදිහට key signature එක දාන්න. ඊට පස්සේ තමයි අපි time signature එක දාන්නේ. මේක අපි A major scale එක ලියන හින්දා A note එකෙන් තමයි මම rhythm එක start කරලා තියෙන්නේ. ඊට පස්සේ ascending ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මෙතන ඉඳලා අපි descending ගිහිල්ලා තියෙනවා. last note එක try කරලා තියෙනවා අපි. ඒක මේ විදිහට දාගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති A B C sharp D E F sharp G sharp ඒ විදිහට අපි ascending form එක ගිහිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට A note එකට යනකම් ඊට පස්සේ අපි descending මෙන්න මේ විදිහට ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕනේ. ඒ වගේම ඔයාලා මේ ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට මතක තියාගන්න ඕනේ තවත් වැදගත් දෙයක් තමයි මෙන්න මේ වගේ ඔයාලට දීලා තියෙන ස්ටේව් එක පිරෙන්නම අපි පිළිතුර ලියන්න. ඒ කියන්නේ දැන් මෙතන බාස් තියෙනවා ඔයාලට 5ක් ලියන්න. මේ බාස් 5 ඔයාලා මෙතන පිළිවෙලකට සමාන විදිහට කොටස් විදිහට බෙදා ගන්න ඕනේ. එහෙම නැතුව මෙන්න මේ හරිය වෙනකොට බාස් 5 ලියලා ඉවර කරන්න එපා. මොකද එතකොට මේ කොටස නිකන් තියෙන්නේ. ඒ හින්දා මතක තියාගන්න ඕනේ මේ ස්ටේව් එක පිරෙන්නම මේ ස්කේල් එකේ ascending form එකයි descending form එකයි දෙකම ලියන්න ඕන කියන එක. හොඳයි ඊළඟට අපි බලමු මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. බලමු අපි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. මේකේ කියනවා D minor ස්කේලයේ ස්වර යොදා ගනිමින් project beat E simple dual time එකෙන් බාර් 4ක තනුවක් නිර්මාණය කරන්න. තනුව අවසානයේ leading note ස්වරය tonic ස්වරයට යා යුතු අතර tonic ස්වරය මිනිම් එකක් ලෙස ලිවිය යුතුයි. මේකෙදිත් කලින් විදිහටම අපි වැදගත් කොටස් ටික මෙන්න මේ විදිහට ලියා ගන්න ඕනේ. මේක කියන්නේ D minor scale එක තමයි අපි මේ මෙලඩිය ලියා ගන්න යොදා ගන්න ඕනේ. මම D minor scale එක මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. මම මෙතන ලියලා තියෙන්නේ D minor harmonic form එක. ඒ වගේම මේකේ කියනවා simple dual time signature එක යොදා ගන්න කියලා. ඒ කියන්නේ 2/4 කියන time signature එක තමයි අපි මේකෙදි යොදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට කියනවා මේ මෙලඩි එක බාස් 4කට ලියන්න කියලා. මම බාස් 4ක් මෙන්න මේ විදිහට වෙනම සටහන් කරගෙන ඉන්නේ. ඊට පස්සේ කියනවා මේකේ leading note එක tonic note එකට යන්න ඕන කියලා.
ලීඩින් නෝට් එක කියලා කියන්නේ ස්කේල් එකේ 7 වෙනි නෝට් එක. මේකේ තියෙන ලීඩින් නෝට් එක C sharp එකක්. C sharp එකෙන් D නෝට් එකට යන්න ඕන කියලා කියනවා. ඒ වගේම කියනවා D නෝට් එක ලාස්ට් බාර් එකේ මිනිම් එකක් විදිහට තියන්න ඕන කියලා. දැන් අපි බලමු මේ මෙලඩිය කොහොමද ලියන්නේ කියලා. මේක ලියනකොට ඔයාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ D- ස්කේල් එකේ නෝට්ස් වලට පිටින් නෝට්ස් මුකුත් ලියන්න එපා. මෙන්න මේ නෝට්ස් ටික භාවිතා කරන්න ඕන. ඒ වගේම මේ ප්‍රශ්නෙන් කියලා තියෙන දේ ඒ විදිහටම අපි කරන්න ඕන. රිද්ම් එක මෙලඩි එක වෙනස් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙන්න මේ මයිනර් ස්කේල් එක තියෙන්න ඕන. මම දැන් මේක ඔයාලට ලියලා පෙන්නන්න සාම්පල් එකක් විදිහට. මම මේකෙදි D නෝට් එකෙන් තමයි පටන් ගන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි මේකට අපි ලියන්න ඕන. මේකම ලියන්න ඕන නෑ. මේකට සමාන වෙන විදිහට ලියන්න. මෙලඩියක් කියනකොට ගොඩක් ගැප් එකක් තියෙන විදිහට අපි නෝට්ස් ලියන්නේ නෑ. ගොඩක් ලොකු පත්තරයක් තියෙන විදිහට මෙන්න මේ විදිහට මම ලියලා තියෙනවා. හැම එකක්ම මෙන්න මේ විදිහට D- ස්කේල් එකේ නෝට්ස් එක තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඊට අමතරව මම ලීඩින් නෝට් එක ටොනික් එකට ගිහිල්ලා තියෙනවා. ලීඩින් නෝට් එක කියන්නේ C sharp එක D එකට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ වගේම මම කිව්වා D නෝට් එක මිනිම් එකක් විදිහට තියන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ. මේක අමාරු නෑ. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ කියන දේවල් ටික මෙන්න මේ විදිහට පිළිවෙලට ලියාගෙන මෙන්න මේ විදිහට ලියාගත්තට පස්සේ මේකේ තියෙන විදිහට තමයි ඔයාලට කරන්න තියෙන්නේ. හොඳයි ඊළඟට අපි බලමු මේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. මේ ප්‍රශ්නේදී අපිට කියන්නේ මෙම තනුව නිවැරදිව දී ඇති ටයිම් සිග්නේචරයට අනුව කාණ්ඩ කර නැවත ලියන්න. මෙම තනුව B-ෆ්ලැට් මේජරයේ ශබ්දවල ආකාරයට නිවැරදි ඇක්සිඩන්ටල් යොදන්න. මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕනේ කලින් විදිහටම අපි මේකේ වැදගත් කොටස් ටික මෙන්න මේ විදිහට ලියා ගන්න ඕනේ. මේකෙදි කියන්නේ මෙන්න මේ දීලා තියෙන නෝට්ස් ටික නිවැරදිව ගෲප් කරන්න කියනවා ටයිම් සිග්නේචර් එකට අදාළව. ඒ වගේම මේක B-ෆ්ලැට් මේජර් ස්කේල් එකේ ලියන්න ඕනේ. ඒ වගේම ඇක්සිඩන්ටල් තමයි යොදන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාලට මෙතන ලියලා තියෙනවා B-ෆ්ලැට් මේජර් ස්කේල් එක. මේකේ ඔයාලට පේනවා ඇති B-ෆ්ලැට් එක ඒ වගේම E-ෆ්ලැට් එක ඇක්සිඩන්ටල් විදියට මම මෙතන මාක් කරගෙන තියෙනවා. ඊට පස්සේ කරන්න ඕන මෙන්න මේ විදියට මේ මෙලඩි එක මම නිවැරදිව ගෲප් කරලා ලියලා තියෙනවා. ඔයාලා බලන්න මේ ප්‍රශ්නේ තියෙන විදිහත් එක්ක මෙතන තියෙන්නේ කොයවල දෙකක් වෙන වෙනම තියෙන්නේ. මම මේක බීම් කරලා ලියලා තියෙනවා. ඒ වගේම මෙතන ඩොටඩ් කොයව එකක් තියෙනවා. ඒ වගේම සිලි කොයව එකක් වෙන වෙනම තමයි තිබ්බේ. මේ දෙක මම බීම් කරලා ලියලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මම B-ෆ්ලැට් මෙතන ප්‍රොජෙක්ට් එකට ඇක්සිඩන්ටල් එකක් විදියට දාලා තියෙනවා. හැබැයි මම මේ බායකේ මෙන්න මේ අවස්ථාවල තියෙන කොයවල වලට B-ෆ්ලැට් එක නැවත යොදලා නැහැ. ඒකට හේතුව තමයි එකම බායකක් ඇතුලේ එක අවස්ථාවකදී තමයි අපි ඇක්සිඩන්ටල් එක යොදන්නේ. ඒකට හේතුව තමයි මේ තර්ඩ් ලයින් එකේම තමයි මේ නෝට්ස් දෙකක් පිහිටලා තියෙන්නේ. එතකොට අපි මේකට ආයේ අලුතින් ඇක්සිඩන්ටල් එකතු කරන්නේ නැහැ. ඒ වගේම මෙතන මම E-ෆ්ලැට් එක ඇක්සිඩන්ටල් එකක් විදිහට යොදලා තියෙනවා. ඒ වගේම මෙතන තර්ඩ් ලයින් එකේ ප්‍රොජෙක්ට් එකට B-ෆ්ලැට් එක ඇක්සිඩන්ටල් එකක් විදිහට යොදලා තියෙනවා. ඒ වගේම මෙතන තර්ඩ් ලයින් එකේ තියෙන මිනිම් එකටත් ඇක්සිඩන්ටල් එකක් විදිහට මම B-ෆ්ලැට් එක යොදලා තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නේ. හොඳයි. අදට මගේ වීඩියෝ එක මෙයින් අවසන් කරනවා. ඊළඟ දවසෙත් මම ඔයාලට කියලා දෙන්නම් තවත් ප්‍රශ්නයකට කොහොමද නිවැරදිව පිළිතුරු සපයන්නේ කියන එක. සුබ දවසක්.